යාළුවනේ අපේ අලුත්ම වෙබ්සයිට් එකට අදම ලොග් වෙන්න. ඔයාලටත් ගෙදරදීම දොස්තර කෙනෙක් වෙන්න මෙන්න අවස්ථාව. කිසිම විදිහකින් ඔයාලගෙන් ගාස්තුවක් අය කිරීමක් වෙන්නෙත් නැහැ. විභාග කරන්න ඕනෙත් නැහැ. ඔයාලා ගන්න අත්දැකීම් තමයි මේකේ වැදගත්ම දේ වෙන්නේ. අඩේ අප්පා මේක හරිම නියම වෙබ්සයිට් එකන්නේ. චූටියෝ දොස්තරගේ වෙබ්සයිට් එකට යන්න මම සපත්තු දාගත්තා. අපි දෙන්න යන්න. අනේ මන් දන්නේ වෙබ්සයිට් එකට යන්න සපත්තු දාගන්න ඕනේ නෑ මාටියෝ. ඉන්නකො මං ඔයාලට පෙන්නන්න දන්නෙත් නෑ කිසි දෙයක්. thank you චූටියෝ thank you. මට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තිබ්බනේ දොස්තර කෙනෙක් වෙන්න. ඔන්න බලන්නකො මං ළඟදිම මේ නගරේ ඉන්න හොඳම දොස්තර වෙනවා. ගොඩක් දවසක ඉඳලා මට හරියට බඩගිනි වෙන්නේ නෑනේ. ඉස්සෙල්ලාම බඩගිනි වැඩි වෙන බේතක් මේකෙන් හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ බඩු. ඇයි මොකෝ වෛද්‍යාචාර්යතුමා බඩගිනි වෙලාද? මොන බඩගින්නක්වත් නැහැ. ඒ වුණාට නිකන් කැරකිල්ලක් වාගේ එනවා. මොකක්ද දන්නේ? අනේ මන් දන්නේ මක් කරගත්තද මේ මිනිස්සයා ගිහින් කන්නාඩියේ මූණ බලනවා. හරියට දන්නේ නැති ගෙහෙම් මල් කරගන්නවා. අනේ මන් ගිහින් බලනවා මූණ. අනේ චූටියෝ මේ මොකද්ද වෙලා තියෙන්නේ? මොකද කියලා මගෙන් අහන්නේ? වෙබ්සයිට් වල තියෙන ඒවා බලාගෙන දන්නේ නැති බෙහෙත් කරනවා. ඊට පස්සේ ඒවෙන් එක එක ලෙඩ જાති හැදුනම මොකද කරන්න කියලා මගෙන් අහනවා. අනේ මන් දන්නේ මොලේ කඳුලක් ගන්න යන්නේ මේ මිනිස්සුන්ට ඇත්තමයි යවන්න ඕන කියන්නේ නෑ චූටියෝ ඔය කියන තරම් මේ බේතේ ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. ඇත්තම කිව්වොත් මට බඩගින්නකුත් එනවා. ගිහිල්ලා මට කන්න දෙයක් ගේන්නකෝ. ප්ලීස්. චූටියෝ ඔයාට උණ ගැනෙන්නයි එන්නේ. හෙම්බිරිස්සාවත් වගේ. මං ඔයාට බේතක් හදලා දෙන්න පොඩ්ඩක් ඉන්න. වේදියන්නේ. චූටියෝ දුවන්න එපා මෙහෙන්න. මේ හදපු එක බොන්නකෝ. ඔයාගේ හෙම්බිරිස්සාව විනාඩියට හොඳ වෙයි. එන්නකෝ බොන්නකෝ. චූටියෝ කිව්වම අහලා මේ බේත බොන්න. දැන් ඔයාට උණ වැඩි වුණොත් එහෙම මොකද දන්නවද වෙන්නේ? සහල වල උණ ගන්නවා. මේක බොන්න ළමයෝ කිව්වම අහලා මේක බේතක් නේ. අනේ චූටියෝ බේතක් හැදුවම මොකද බොන්න බැරි? මං ඔයාට බේත් පෙටි තුනක්ම හැදුවා. මේ බලන්න මේව බොන්න. කිව්වම බොන්නකෝ. එපා. මට ඔහේගේ බෙහෙත් කොහොමද එපා. අනේ තේ මුදලාලි මේ චූටියව අල්ලගන්නකෝ. තදකොල්ල අල්ලගන්නකෝ. මෙයා බේත් බොන්න බෑ කියනවා. අනේ අයියෝ ආල්බුයි. අනේ මොකද මුදලාලි මට ආච්චි. මොකද කරමු කැට වැඩි. ඔයා මාව මොකටද අල්ලගෙන හිටියේ කියනවා බලන්න. අනේ අයියනේ මට ඔහොම බයින්නේ. මාත් යන්නේ මට ඔයාව අල්ලගන්න කිව්වේ බේත් ටික දෙන්න තියෙනවා කියලා. මට කියනවාද ඔය දෙන්න කැලුම් නාටකම් මොකද්ද කියලා. මේක නාටකමක් නෙමෙයි. මම ડોක්ටර් කෙනෙක් වුණා. මම දොස්තර කෙනෙක්. ඔයාට ලෙඩක් තියෙනවා නම් කියන්න. තුන් වේලම මුරුංග කන ඉන්න ගපතෝකින් තියෙනවා. අනේ මාටියෝ මොකද්ද දුන්න බෙහෙත මට? අයියෝ වෙනදටත් වඩා මට හතින් යනවා. මොකක් කරද? මාටියෝ මොකද? අනේ චූටියෝ ඉවසලා ඉන්නකෝ. ආයුර්වේද බේත් එහෙම තමයි. වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. අපිට දැන් හොඳ නැටුමක් බලා ගන්න පුළුවන්. මගේ යක්ෂයාරුඩ මොනරාජයාට සුලි කුණාටුවක් වගේ හොඳ අදහසක් පහළ වෙගෙනයි දැන් එන්නේ. එහෙනම් යමු. දොස්තර මාටින් කියනවාද? ඔව් ඒ මම තමයි. දොස්තර මහත්තයා මට දැනගන්න ලැබුණා ඔයා අලුතෙන් වැඩගම් කරනවා කියලා. මං ආවේ ගොඩාක් දුර බැහැර ඉඳලා. මගේ ඇඟ හොතටම රිදෙනවා. අනිත් එක මේ මගේ යාළුවෝ දෙන්නට හොතටම උණ හැදිලා. සති දෙකක් විතර වෙනවා තාම හොඳ උනේ නෑ. ඒකෙන් හින්දා තමයි මං ඔබතුමාව හොයාගෙන ආවේ. අපිට බෙහෙත් දෙනවද? ඔව් මොකද නැත්තේ? මම ටක් ගාලා ඔයගොල්ලන්ට බෙහෙතක් දෙන්න. අපි මෙන්න මේ ගුලිය 3ට කඩලා 3 වේලක් බොන්න. කෑමට පෙර ගන්න ඕනේ. මතක ඇතුව සරජාති ගන්න එපා. හරිද? දොස්තර මහත්තයා. ඔයා නියම කවියක්. ඇත්තටම දොස්තර මහත්තයා ඔයා කොහෙන් ආපු ඉරිසිවරයෙක්ද? මගේ ඇඟේ තීච්ච සියලුම වේදනාවල් ටික අඩු වුණා. ඔයාගේ බෙහෙත නම් විශ්පේජනකයි. බොහොම ස්තුතියි දොස්තර මහත්තයා. මට මේ කළ උපකාරය වෙනුවෙන් ඔයා ගැන මං හැමෝටම කියනවා. අපිට තිබ්බ උනත් දැන් හොඳ වෙලානේ. ඔයාලන් දෙවියෙක් නෙමෙයි දිව්‍ය ලෝකයක්. thank you.
නොනවරුණි මහත්තුරුනි ඔගොල්ලෝ අහලා තියෙනවද මාටින් දොස්තර මහත්මයා ගැන? එයාගේ අත්ගුණය නම් අති විශිෂ්ටයි. ඇත්තටම සියලු රෝග එක බෙහෙත් වේලෙන් හොඳ වෙනවා. ඔව් මේ ගමට ඒ වගේ දොස්තර මහත්තයෙක් ලැබීම ලොකු වාග්යක්. අපි ඕගොල්ලෝ සියලු දෙනාම මාටින් දොස්තර මහත්තයා ගාවට එක්කගෙන යන්නම්. එයා කිසි කෙනෙක්ගෙන් සත පහක්වත් ගන්නෙ නෑ. නොමිලෙමයි බෙහෙත් කරන්නේ. ඔහේ එතකොට කියන්නේ මාටිය දොස්තර මහත්තයෙක් වෙලා කියලාද? ගමේ කට්ටියට එහෙනම් නොමිලේම බෙහෙත් ගන්න පුළුවන් වෙයි. ඔයාට පුළුවන් නේද අපි එහාට එක්කගෙන යන්න? මම මේ කතාව ලවුඩ් ස්පීකර් එකක් දාලා ගම පුරාම ප්‍රචාරය කරන මාටියා වෙනුවෙන්. එයා කියපු කතාව හරි. අපි දැන් යමු. මේක බිව්ව ගමන් ඔයාගේ ලෙඩේ නිට්ටාවට හොඳ වෙනවා. මුං ඇට වම්බටු කන්න එපා, පෑන් එක යට ඉන්න එපා. හරිද? දැන් ඉතින් මෙන්න මේක එක හුස්මට ගහලා දාන්න. දොස්තර මහත්තයෝ මට මේ හොඳටම හතිය හැදිලා. මෙන්න මේ තෙල අරන් ගිහලා හොඳට ඇස් දෙකේ ගාලා නිදා ගන්න පැයක් විතර. මාත්‍ය ඔහම ඉන්න. ඔයා ඔය කරන වැඩින් මිනිස්සු ඔයාට විතරනේ ආචි මටත් ගහයි. අයියෝ මොනවද මේ කරන්නේ මේ මිනිස්සයා? ඔයා අයිටම් එකේද? ආචි මදයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දටවත් මං හිතලා නෑ මාටියා වගේ දොස්තර කෙනෙක් වෙන්න. ඇත්තමයි. මෙන්න ගන්න. මේක බොන්න. අවශ්‍යද බොන්න. රැට බොන්න. හරිම මහන්සි අප්පා. චූටි ඔයා කොහෙද? චූටි ඔයා කොහෙද? ආචිස් මම මෙහෙ ආචි. මෙහෙ ඉන්නේ ආචි. චූටියෝ ඔයා දැක්ක නේද? කොයිතරම් මිනිස්සු විශ්වාස කරනවද මගේ වෙදකම හොඳයි කියලා. මේක කරන්නේ සමාජ සේවයක් උදෙසානේ. කොච්චර සතුටුයිද ඒක ගැන හිතනකොට. ඔයාට සතුටුයි නේද? මට තේරෙන විදිහට නම් මාටියෝ ආචි ඔයා දැන් දුවන්න ලෑස්ති වුණොත් හොඳයි. මොකද බෙහෙත් ගත්ත මිනිස්සු ළඟම එනවා. ඇත්ත චූටියෝ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම එනවා. ඒගොල්ලෝ තෑගි බෝ කරලා ලෙඩ හොඳ වුණාම මාව බලන්න එනවමයි. අර බලන්න මාටියෝ ඔයාගෙන් බෙහෙත් ගත්ත ජනයා ඒක රාශී භූත වෙලා මේ පැත්තට එන හැටි. එක්කෙනෙක් හෙම්බිරිස්සාව, තව එක්කෙනෙක් ඔළුවේ ඉඳන් පෙරෝගෙන තව කෙනෙකුට කක්කල් කැස්සිය. දැන් සැපද? මාටියා මහා බොරුකාරයෙක්. දැන් වල්ලන්න. මෙයාගේ බෙහෙත් බිව්වට වැඩක් වෙන්නේ නැහැ. බෙහෙත් බිව්වට ලෙඩේ හොඳ වුණෙත් නෑ. මටත් එහෙමම තමයි ඉක්මන් කරලා යමු. චූටියෝ මොනවා හරි කරන්නකෝ. ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? අනේ චූටියෝ. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාට හුසේන් බෝල්ට් වෙන එක විතරයි. මේ කරදරේ හින්දා මිනිස්සු කී දෙනෙක් නම් දුක් විඳිනවද අද? අනේ වන්දන්නේ. මාටියෝ දොර අරන් එළියට එනවා. හැකිලා ඉන්න නැතුව එළියට එනවා. මාටියෝ දෙයියෝ සිහි කරගන්න. මිනිස්සු අපේ ගේම වට කරලා තියෙන්නේ තව ටිකකින් ගේ දොර කඩාගෙන ඇතුළට එයි. ඊට පස්සේ ඉතින් ඉවරයක් තමයි. චූටියෝ ඒගොල්ලන්ට මොකක් හරි ගිහිල්ලා බොරු හේතුවක් කියන්නේ. අද දොස්තර මහත්තයා බිසි කියන්නේ. කාටවත් බේත් දෙන්නේ නැහැ කියන්නේ. මාටියෝ මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ බේත් ගන්න නෙමෙයි. ඔයාට හොඳට පට්ටු බනින්න බෙහෙත් දෙන්න. දැන් කන්න. ඉස්පෙක්ටර් මහත්තයෝ අනේ ඉස්පෙක්ටර් මහත්තයෝ අපේ මාටියා ලොකු අනතුරක ඉන්නේ. අනේ එන්න. අනේ යාළුවනේ මං ඕගොල්ලන්ට හදවතේ පතුලෙන්මයි මෙහෙම උදව් කරන්න උත්සාහ කරුවේ. මං නරක දෙයක් කරන්න හිතුවේ නෑ. අනේ වඩින්නම් සමාවෙන්න මහවතාරි. මොනවා? ලෙඩ ඔක්කොම හොඳ වුණා කිව්වා. මට මාස 6ක් තිස්සේ තිබුණ ඇදුම හොඳටම හොඳ වුණානේ. මගේ ලෙඩෙත් දැන් සනීප වෙලා. මට පුංචි කාලේ ඉඳන් තිබිච්ච ලෙඩෙත් දැන් හොඳ වෙලා. මාටියා නම් නියම දොස්තර කෙනෙක් තමයි. ඒකනේ එන්නම් මාටියෝ මගේ මේ හෙම්බිරිස්සාවත් හොඳ වුණානේ මේ බලන්න නහය මේ. මාටියෝ මං ගාන ඔයාට බේත් ඡාප්පුවක් දාලා දෙන්න. ඔයා ඉතින් අපේ ගමේ කෙනානේ. දොස්තර මාටියාට හිප් හිප් හුරේ හිප් හිප් හුරේ හිප් හිප් හුරේ. අපොයි දෙයනේ දුවගෙන එන වෙලාවේ මාටියාගේ ලැප්ටොප් එක මං ගඟට වීසි කරානේ. මාටියා දැනගත්තොත් මාව ලැප්ටොප් එකක් කරයි. දුවන්න ඕනේ බෙහෙටිලා. අපෝ හැමිට යන්න ඕනේ දුවන්න හොදන එක පාරේ